සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ළමයි හැමෝටම. ළමයි 2025 වසරේ ඔයා 10 වසරෙන් 11 වසරට ආපු ළමයෙක් නම් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. බහුතර පාසල්වල තෝරගන්න ළමුන් වැඩිම දෙනා තෝරගන්න විෂයක් තමයි ව්‍යාපාරයක් ගිණුම් කරන අධ්‍යයන විෂය. එතකොට 11 ශ්‍රේණියේ ඉන්න ළමයෙක් නම් ඔයාට 10 වසර ගිණුම් කරන පාඩම් පිළිබඳ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මූලික අවබෝධයේ ඉඳලා ඔයාට ඒ ටික ආවරණය කරගන්න පුළුවන් වීඩියෝ මාලාවක් සකස් කරලා තියෙනවා. එතකොට මේ වීඩියෝ මාලාව තුලින් සම්පූර්ණම ළමයෙක්ට 10 වසර ගිණුම් කරන පාඩම. ඒ කියන්නේ ළමයි දෙවෙනි වාර සහ තුන්වෙනි වාර කියන වාර දෙකම අදාළව ගිණුම් කරන පාඩම් ඔයාට ආවරණය කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපේ පන්තිවලට ඇවිල්ලා පොඩ්ඩක් ළමයි ගත්තු ලකුණු වාරේ භාග ලකුණුත් එක්කලා ඔයා අපි ගැන පොඩ්ඩක් වැඩි දුර හොයලා බැලුවොත් ඔයාට තේරෙයි ඒ ළමයි කොහොමද එහෙම පන්ති වලින් පාසල් වලින් වැඩිම ලකුණු ලබා ගන්න සිසුන් බවට පත් වෙන්නේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි අපි ගිණුම් කරන පාඩම් ටික උගන්වන රටාව. මොකද මම උගන්වන්නේ මට ඉගෙන ගන්නකොට මට ඇති වෙන්න පුළුවන් මොන වගේ ගැටලුත් කියන ඒවත් මම තේරුම් අරගෙන තමයි ළමයට උගන්වන්නේ. ඒ නිසාම ළමයට අපේ පන්තියේදී ගිණුම් කරන පාඩම් හරි සරලව අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඔයාලට වීඩියෝස් ටික එක පෙරට නරඹන්න පුළුවන්. මොකද 11 වසර ඔයාලට මේවර එන විභාගයට කලින් ඔයා 10 වසර ගිණුම් කරන පාඩම් වල තියෙන ගැටලු සියල්ලටම විසඳුම් තිබිය යුතුයි. ඒකට හේතුව තමයි නැත්නම් මේවර පැවැත්වෙන වාර විභාගෙදී මොකද 10 වසර මුළු සිලබස් එකම අදාළ වගේ මේ පාඩම. මොකද 11 වසර පළවෙනි වාරේ ටික සහ 10 වසර සම්පූර්ණව ඉගෙනගත්ත සිලබස් එක ඇතුළත් තමයි ඔයාලට පේපර් එක දෙන්නේ. ඒ නිසාම අනිවාර්යෙන්ම 10 වසරදී ඔයාලට තිබුණු ගිණුම් කරන පාඩම් වල ගැටලුත් එක්කලා ඔයාට 11 වසර ගිණුම් කරන පාඩම් තේරුම් ගන්න යම් යම් අපහසුතාවයන් එන්න පුළුවන්. ඒ නිසාම ඔන්න අවස්ථාව තිබෙනවා මේ දුරකථන අංකයට ඔයා WhatsApp පණිවිඩයක් යොමු කරන්න ඕනේ. WhatsApp පණිවිඩය යොමු කරා අපි ඊටු විස්තර සියල්ල ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඉතින් අපි කොහොමද කියන්නම් කොහොමද ඔයාට මේ ගිණුම් කරන පාඩම් සියල්ලම ආවරණය කරගන්න කියලා.